ඔන්න ඉතින් මේ කාලේ අපිට හැම පැත්තෙම අහන්න ලැබෙන්නේ ගම් වතුර ගැනනේ. ඉතින් ඔන්න අපේ සූකිරිගේ ගමටත් මහා හයියෙන් වහිනවා. සූකිරිගේ ගම ගංගාවක් ළඟ තිබුණත් සූකිරිලට මේ ගඟෙන් නම් ලොකු ආපදාවක් නෑ. ඇයි දරුවෝ මේ යකෙක් දැකලා වගේ දුවගෙන එන්නේ? අම්මේ ගම් වතුරට අහුණු අයට ආධාර එකතු කරනවලු පන්සල් ළඟ. එයාලා යන්න කලින් අපිත් යමු. කෝ අම්මේ මගේ සල්ලි කැටේ? යමු පුතේ. ඉන්නකො මමත් ගෙනියන දේවල් ටිකක් ලේස්ති කරගන්නකෝ. මොනවද දන්නේ නැහැ එකතු කරන්න උන්දලා. එහෙම කිව්වේ නෑ තාත්තේ. සල්ලි බෙහෙත් වර්ග වතුර එහෙම ගොඩක් කට්ටිය ගෙනත් දුන්නා. එහෙමයි යමුකෝ. අපි යන ගමන් කඩෙන් ඔය මොනවා හරි බෙහෙත් ටිකක් අරගෙන යමුකෝ. හා තාත්තේ. කොයිද මේ පවුල පිටින්ම කදමලු බැඳගෙන යන්නේ? බෑරක්ද? අපි මේ පන්සලට යනවා. සුමනක්ක යන්නේ නැද්ද? ඒ මොකෝ පන්සලේ ආධාරයක්වත් දෙනවද? මේක එකෙක් කිව්වේ නෑනේ මට. අනේ අම්මපා අපේ ගමේ උන්දලට ආධාරයක් කිව්වොත් අල්ලපු ගෙදර එකක් දාලා දුවන්නේ. නෑ සුමනක්කේ. ආධාර දෙනව නෙමෙයි. ආධාර එකතු කරනවා. අපිත් මේ ගිහින් දෙන්න යන්නේ. ආධාර එකතු කරනවා? අර මොන එකකටද? ඇයි සුමනක්ක දන්නේ නැද්ද? මේ රටෙන් භාගයක්ම ගම් වතුරට යට වෙලා. අපි වගේ පුළුවන් උදවිය ආධාර උපකාර කරනවා. එහෙම ගම් වලට ගිහින් බෙදන්න. අනේ ඕවට ඇති හැකි අය උපකාර කරයි. අපි මේ දවල් හොයාගන්නෙත් බොහොම අමාරුයි. එහෙම එකේ මොන ආධාරද? අපිට සුනංගු වෙනවා. අපි යනවා සුමනක්කේ. මගේ අම්මේ මුන්දලට ගෙදර කන්න හාල් ඇටයක් නෑ. ඒ වුණාට පුරාජේරුව රට වටේටම ආධාර බෙදනවා. කාටද සුමන ඔහෙ මේ බනින්නේ? ආන් අර කමලයි සිරිපාලයි පාන්දරම් පන්සලට ගියා. ගම් වතුර ආධාර එකතු කරනවා කියලා. මගේ අම්මේ බැඳගෙන ගිය කදමලු. ජීවත් වෙන්නේ කුලී කරගෙන. ඒ වුණාට රටට ලෝකෙට පේන බොරුවට පිනට දෙනවා. සෝබනේනේ සුමන උන්දලගේ. ඊයේ හවසත් මම බලාගෙන කාඩෙන් අයට මොනවද අඩුම කුඩුම ටිකක් ගන්න ඔය කමලා. ඕවට ආධාර දුන්න කියලා මොකෝ අපිට ලැබෙන දෙයක් තියනවද? කඳුවල වැව්වල ගෙවල් හදාගෙන මිනිස්සු නිකන් දුක් විඳිනවා. ඒකට මේ ගම් බලන්න එපැයි. ඔය එක කරදරයක්වත් නැහැ. අනේද කියන්නේ. අපි මේ කොච්චර මහන්සි වෙලාද රුපියලක් හරි හොයාගන්නේ. අපේ දේවල් රැක ගන්න අපි දැනගන්න ඕන. ඔය සිරිපාලලා කරන දේවල් අපි කරන්න ඕන නෑ. ඔය රැල්ලට කරන දේවල්. මෙදා පොටේ නම් අපේ වගාව සරුවටම හැදිලානේ. තව සුමානයක් වගේ යද්දි හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙයි. අදත් පාන්දරම ඉඳලා මහවැස්ස. මෙහෙම කොහොමද වැඩක් හරි කරගන්නේ? මිනිස්සු හේන් වල වැඩ කරන්නෙත් නෑනේ මේ වැස්සේ. උයන්න දෙයකුත් ගෙදර නැතුව ඇතිනේ කමලෝ. හාල් මිටක් විතර තිබුණා. ඒකින් කැඳ ටිකක් හැදුවා. ඔහෙටත් ගේන්නද? කොල්ල කැඳ බිව්වද? බිව්වා. මොකද්ද පීකරයක සද්දයක් ඇහෙනවනේ? මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසකට අවදානමක් පවතින බැවින් ගංගාවල් අවට ජීවත් වන ජනතාව අවදානම් කලාපෙන් බැහැරව ප්‍රවේශානුමැති ස්ථානයක් ළඟා පිටත් වෙන්න. මෙන්න එම නිවේදනය නැවතත්. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසකට අවදානමක් පවතින බැවින් ගංගාවල් අවට ජීවත් වන ජනතාව අවදානම් කලාපෙන් බැහැරව ප්‍රවේශානුමැති ස්ථානයක් ළඟා පිටත් වෙන්න. ඔන්න බොරුවට මේ ගමත් කුලප්පු කරනවා. මේට මොකෝ කවදාවත් ඔය ගම් වතුර ආරව මේවාවද? නල විකාර. මේ ගෙවල් දොරවල් අපිට විශ්වාස නැතුවයි මොකෝ පිට තැන්වලට යන්නේ. උන්දලා මේ ඩිංග වෙද්දි ගමම කුලප්පු කරනවා. අපි මොකෝ මේක ජීවත් වෙන්න ගත්තේ අද ඊයේද? අම්මේ අපේ ගෙදරටත් ගම් වතුරේද? දන්නේ නෑ පුතේ. අයින් වෙන්න කියලා කිව්වනේ. කෝකටත් අපි මෙහෙන් යමු. ඔයාගේ පොත්පත් ටිකක් එකතු කරලා බෑග් එකට දාගන්නකෝ. ඉතින් ගම් වතුර ආපදාව ගැන කලින්ම දැනගත්ත සූකිරිගේ ගෙදර අය හනිකට Tamanට ඕන කරන දේවල් එකතු කරගෙන වැස්සෙම ආරක්ෂිත ස්ථානවලට යන්න පිටත් වුණා. සුමනක්කේ
සුමනක්කේ මොකෝ කමල මේ මහවැස්ස බෙරිහන් දෙන්නේ? අක්කල යන්නේ නැද්දක්කේ? ඇයි කොහෙ යන්නද? මේ හරියටත් ගම් වතුර එනවලු. අපි යනවාකි ඉස්කෝලේ ගොඩනැගිල්ලට. අක්කලත් යමු. එහෙම එක කාල කියව පලියට අපිට යන පුළුවන්ද සිරිපාල මේ ගෙවල් දොරවල් දාලා ඔහෙලට නම් මොකෝ ඇඳන් ඉන්න වස්ත්‍රය අරගෙන පාරට බහින්නනේ තියෙන්නේ. මොකෝ වටින කියන දේවල් ගෙදර තියනවායි කියලායි. ඒ වුණාට එහෙම කියලා හරියන්නේ නෑනේ පියදාසයියේ. ඔක්කොන්ටම කලින් ජීවිතේ බේරගෙන ඉන්න එපැයි. ඔය ලොකු පුටුවල ඉන්න මිනිස්සුන්ට වැඩක් නැතුනාම කියන දේවල් ඕවා. මෙහෙට කවද්ද ගම් වතුර ආවේ. ඕවා විකාර කතා. ඔහොල ඕන තැනක යන්න. අනේ අපිට නම් බෑ තැන් තැන් වල ලගින්න. අපි යමු කමලෝ. අපි යනවා අයියේ. අපි විස්තර කාලයක් මේ ගමේ හිටියා. මේට ඔය කියන ගම් වතුර මීට කලින් ආවේ නෑ. අපිව මේ හැටි මෙහෙන් අරගෙන යන්න කමලලට තියෙන රුදාව මොකක්ද හැබැයිටම? කවුද දන්නේ? අපි ගියාම මේ අපේ වටින කියන දේවල් උන්දලා අරගන්න හදනවද කියලා. එකත් එකට මේකම තමයි කාරණාව. ඔන්න ඉතින් මහවැසි මැද සූකිරිගේ ගමේ හැම කෙනාම වගේ ආරක්ෂිත තැන්වලට ගියා. උද්දච්ච සුමනයි සිරිපාලයි තිබුණු උඩගුකමට වගේම තණ්හාවට ගෙදර දාලා ගියේ නෑ. ඉස්කෝල ගොඩ නැගිල්ලට ගියපු සූකිරි අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා ගමේ හිටපු වයසක අසරණ හැම දෙනාටම උදව් උපකාර කරා. මේ අතරේ වැස්ස ඉන්නම වැඩි වුණා. හඳුනාය යන්න ගත්තා. ගම් අතර වැඩි වෙලා ගෙවල් එක දෙක යට වුණා. සුමනයි පියදාසයි ගෙදර වහල උඩටම කොටු වුණා. අපි දැන් මේ දවස් දෙකක් මේ වහල උඩ. කෝ එකෙක් ආවද අපි උන්නද මලාද බලන්න? අපෙන් එකතු කරනකොට නම් එන්නේ මහ ලොරි අරගෙන. ඒත් අපිට දෙන්න තමයි කවුරුත් නැත්තේ. කොහෙද? උන්දල හේව් කෙලේ ගුණ තියෙන උන්නේ. නැත්නම් ඉතින් අපිට බස් පැකට් එකක් එවන්න තිබුණනේ. මේ ගමේ උන්දලා පුදුම අවස්ථාවාදී මිනිස්සු සුමනෝ. මම මේ වතුර බැහැලා ගියාට පස්සේ බලා ගන්නම් කුන්දලා ගැන. දැන් නම් කමලෝ අපේ ගෙවල් තිබුණ තැනකවත් නැතුව ඇති. හම්බ කරගත්ත සේසතම පස් කන්දට යට වෙලා ඇති. මම මේ කල්පනා කරේ සුමනක් කළගෙන. උන්දල කොහෙට හරි ගිහින් තිබුණොත් හොඳයි. ඒකේ කන්ද පාමුලමනේ තිබුණෙත්. කෝ කොච්චර අපි කිව්වත් සිරිපාල අයියලා ආවේ නෑනේ. ගිහින් බලන්න පුළුවන් නම් දැන් උනත් මම යනවා. කොහේ හරි තැනකට ගිහින් බේරිලා ඉන්නවා නම් එච්චරයි. අම්මේ සුමන නැන්දරට කෑමවත් තියනවද දන්නේ නෑනේ. කිසිම ආරංචියක් නෑනේ පුතේ. අපි කාට හරි කියලා බලමු. හොයලා බලන්න කියලා. අනේ එතකන් අපිට බලන් ඉන්න බෑනේ අම්මේ. පවුනේ සුමන නැන්දලා. අපිට කරන්න පුළුවන් දෙයක්වත් නෑනේ පුතේ. පුළුවන් දෙයක් තිබුණනම් අපි බල ඉන්නේ නෑනේ. අපි පුළුවන් වෙලාවෙ තමයි ගිහින් ඒගොල්ලොන්ට එන්න කියලා කිව්වෙත්. මට පුළුවන් වුණා නම් මං සුමන නැන්දලව බේර ගන්නවා. මම මොකද්ද කරන්නේ? අම්මලට හොරාට තමයි කරන දෙයක් කරන්න වෙන්නේ. සුමන නැන්දල නපුරුයි තමයි. ඒත් පවුනේ යාලා ගමේ හැමෝම මෙතන ඉති. එයාලා විතරක් ගෙදරට කොටු වෙලා ඇතිනේ. හොඳ අදහසක් ආවා. ඉස්කෝලේ වත්තේ තියෙන කෙසේ ගස් වලින් පාරුවක් හදාගන්න ඕනේ. ඒකෙන් අම්මලට හොරාට යනවා. ඔන්න ඉතින් සුමනල ගැන අනුකම්පා හිතුණු සූකිරි අම්මලට හොරාටම කෙසෙල් කොටන් පාරුවත් හදාගෙන ගම් වතුර මැදින් සුමනලගේ ගෙදර හොයාගෙන යනවා. මඩ වතුර මැදින් යන සූකිරි දකින්නේ ගමේ කැඩිලා ගිය ගෙවල්. සූකිරිට හරිම දුකයි ගම දැක්කම. සූකිරි කොහොම හරි සුමනලගේ ගෙදර ළඟටම යනවා. සුමන නැන්දේ පියදාස මාමේ ඉක්මනට මේ පාරුවට කොට වෙන්න. මං ආවේ ඔය දෙන්නව එක්ක යන්න. මොකක්? මේ අර කමලගේ කොළුව නේද? අනේ ඔය කෙහෙල් කොටන් උඩට අපි නගින්න. හිතන් ඉන්නේ නැති අපි අසරණ වෙලා කියලා. දැන් අම්මට බඩකිනිත් එක්ක. ඔන්න ඕකේ නැගලා හරි අපි යමුකෝ සුමනෝ. අනේ මේ වගේ මිනිස්සුන්ගෙන් උදව් ගන්න උනානේ අපිට. ඉක්මනට එන්න නන්දේ. මේ කන්දේ ඉතුරු වෙලා දෙන ටිකක් આવොත් මේ ගේට් යට වෙයි. අපි ඉක්මනට යමු මෙතනින්. ඔන්න ඉතින් සූකිරිගේ මේ වීර ක්‍රියාව ගැන අම්මා තාත්තා වගේම ගමේ කවුරුත් නොදැන හිටියට අහසේ හිටපු දෙවි කෙනෙක් බලාගෙන ඉන්නවා. ගෙවල් දොරවල් යට වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවෙත් සූකිරිගේ පුංචි හිතේ තිබුණු කරුණාවන්තකමට හොඳ ගුණ යහපත්කමට තෑග්ගක් දෙන්න හිතපු දෙවියෝ සූකිරිගේ පාරුව පැත්තට
මුතුමැණික් පුරවපු පෙට්ටගමක් පාගරලා එවනවා. මේ මොකද්ද මේ පාරුව ළඟම තියෙන පෙට්ටිය? මේ ගමේ කාගේ හරි වෙන්නේ නැති. මේක අයිතිකාරයට දෙන්න ඕනේ. මේ පාරුවට තව පෙට්ටකම් පටලව ගන්න බර වැඩි කරන්නද හදන්නේ ළමයෝ? අපිවත් ජිලේ. අනුන්ගේ මගුල් මොකට උස්සන් යනවද? මෙන්න මෙහි අපේ පාඩුවේ අපි යමු. ඒක තමයි. මේ කෙසෙල් කොටන් උඩ අපි යන්නේත් බොහොම අමාරුවෙන්. මේකෙන් වැටිලා අපිට මොකක් හරි වුණොත් ඔය ළමයා වග කියනවද? මේකට බර වැඩි වෙන්නේ නෑ නන්දේ. මේක පුංචි පෙට්ටියක් නේ. මම මේක ගන්නම්. අයිතිකාරය හොයලා දෙමු අපි. වටින කියන දෙයක් තිබුණොත් පවුනේ ගොල්ලෝ. කො මේක ඇරලා බලමු. මොනවා? මේ රත්තරන් මුතුමැණික් පෙට්ටගමක් නේ. මොනවා? රත්තරන් මුතුමැණි? කෝ බලන්න. දෙවියනේ මේක නම් පුදුමයක්. මෙච්චර කොට මේ ගමේ කාටද මේව තියෙන්නේ? ඕක අපි අයිති කෙනා හොයලා දෙන්නම් ළමයෝ. ඔය ළමයට ඔය වගේ වැඩ කරන්න බෑනේ. ඔය ළමයා පොඩි ළමයෙක්නේ. ඕක කවුරු හරි උදුර ගන්න පුළුවන්. නෑ පියදාස මාමේ. මම මේක අපේ අම්මට දීලා අයිති කෙනා හොයලා දෙන්නම්. පියදාස මේ ටිකක් මේ අහන්නකෝ. අපි මේ කොළුව මේ පාරුවෙන් ගම් වතුරට තල්ලු කරමු. එහෙම වුණොත් මේ මුතුමැණික් ටික ඔක්කොම අපේනේ. නියම අදහස. ගේ දොරත් නැත්තරම නැතිවුණේ එකේ මේ ටික අරගෙන මේ ගමින් ගියා නම් හොඳ පැත්තකට වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් දුෂ්ට සුමනයි පියදාසයි එකතු වෙලා සූකිරිව ගම් වතුරට තල්ලු කරන්න හදද්දිම එතනට දෙවියෝ වඩිනවා. මොනවද බොල නුඹල මේ කරන්න හදන්නේ? මේ කවුද මේ දෙවි කෙනෙක්ද? දෙවියෝ? ඇත්තටම දෙවියෝ ඉන්නවද? ඔව් දරුවෝ, මම මුලින්දම්ම ඔය දරුවගේ ගුණ යහපත් බව බලාගෙන හිටියේ. ඇත්තටම හරිම යහපත් දරුවෙක් නුඹ. ඉතින් නුඹ නුඹේ ජීවිතය ගැනවත් නොහිතා තවත් ජීවිත දෙකක් බේරගන්න ගිය වීරත්වයාව වෙනුවෙන් මම නුඹට මේ මුතුමැණික් පෙට්ටිය තෑග්ගක් විදියට එව්වේ. දෙවියෝ දීපු තෑග්ගක්ද මේක? අනේ දෙවියනේ අපිට සමා වෙන්න. අපි හිතලා කිසිම දෙයක් කරන්න හැදුවේ නෑ. අපේ හැම දේම විනාශ වුණා. මේ පෙට්ටගම අපට දෙන්න. අනේ ඔව් දෙවියනේ. අපි හොඳට හම්බ කරන් කාලා හිටපු මිනිස්සු. මේ සූකිරිලට කිසිම දෙයක් තිබුණේ නෑ නැති වෙන්න කියලා. අනේ අපිට ඔය පෙට්ටගම දෙන්න දෙවියනේ. නුඹලා වගේ නපුරු නරක මිනිස්සුන්ට මම පිහිට වෙන්නේ නෑ බොල. නුඹලගේ ජීවිතය බේරපු මේ දරුවට නුඹල කරන්න හැදුවේ නරකක්. ඉතින් නුඹලට ඊට දඩුවම් ලැබිය යුතුයි. අනේ දෙවියනේ අපිට සමා වෙන්න. අපි ආයෙම එහෙම කරන්නේ නෑ. අපිට සමා වෙන්න දෙවියනේ. අනේ දෙවියනේ මේ සුමන නන්දටයි පියදාස මාමටයි සමාව දෙන්න. ඒ අය ආයෙම එහෙම කරන එකක් නෑ. මට කරදරයක් වුණෙත් නෑනේ. මේගොල්ලන්ට සමාව දෙන්න දෙවියනේ. ඉතින් සූකිරි වෙනුවෙන් සුමනටයි පියදාසටයි සමාව දීපු දෙවියෝ එතනින් පිටත් වෙලා යනවා. කොහොම හරි මේ දෙන්නව බේරගෙන ඉස්කෝල ගොඩනැගිල්ලට ගියපු සූකිරි අම්මටයි තාත්තටයි මේ වුණ දේවල් මුකුත් නොකිය ඉන්න හිතා ගන්නවා. දෙවියනේ පුතේ ඔයා මේ කොහෙද ගියේ? අපි හැමතැනම ඔයාව හෙව්වා. කොහෙද මගේ පුතේ ගියේ? මං ගියා මේ සුමන නන්දවයි පියදාස මාමවයි බේරගෙන ඉන්න. මගේ පුතා කරපු දේ නම් ඇත්තටම හොඳ දෙයක්. ඒත් පුතාට මොනවා හරි වුණා නම් අපි ඉඳලා වැඩක් නෑනේ. මට මොනවත් උනේ නෑනේ. මං දැන් ආවනේ අම්මේ. අම්මේ සුමන නන්දලා කාලත් නෑනේ. අපි ආට කන දෙයක්වත් දෙමුද? එන්නකො සුමනක්කේ අපිට ලැබුණු කෑම ඇති. ඒ ටිකක් කමු අපි. යමු පියදාස අයියේ. අම්මේ අපි එද්දි අපිට ගම් වතුරේ පාවෙලා ආවෙත් මුතුමැණික් පිරුණු පෙට්ටගමක් හම්බ වුණා. ඔන්න ඉතින් කාලයත් එක්ක ගම් වතුර බැහැලා ගියා. සූකිරිගේ පවුලේ අයගේ උදව් උපකාර ලැබමින් හිටපු සුමනයි පියදාසයි තේරුම් ගන්නවා තමන් ළඟ තිබුණු නරක නපුරු ගති ගැන. ඉතින් සූකිරි තමන්ට ලැබුණු මුතුමැණික් විකුණලා ගමේ හැමෝටම උදව් කරා ගෙවල් දොරවල් ආයෙම හදාගන්න. ඒ වගේම සුමනයි පියදාසයි තමන්ගේ වැරදි හදාගෙන ගමේ හැමෝම එක්ක එකමුතුව ජීවත් වුණා. මේ දවස්වල ගම් වතුරෙන් නායයන් වලින් පීඩා විඳින අපේ මහින්සක මිනිසුන් වෙනුවෙන් දෙවියන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. ආයෙමත් මේ වගේ මගේ පුංචි රටට නපුරක් නම් වෙන්න එපා කියලා. අපේ කාටුන් බලපු ඔයාලත් ඒ අතර ඇති. ඔය හැමදෙනාටම ආයෙම හිටියටත් වඩා හොඳට නැගී සිටින ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා
අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.